අයිබෝන් හැම දෙනාටම මේ විස්සයි විසි හතේ දරුවන්ට මේ අපි පේප ක්ලාස් එකක් විදිහට මේක කරන්නේ මේ පුංචි පුංචි ප්‍රශ්න ගැටලු තියෙන සමහර තැන් අපි විසඳා ගැනීමක් කරන්නේ. ඉතින් ඔයාලා දන්නවා මම ෆිසිකල් ක්ලාස් වලත් ෆිසිකල් ක්ලාස් දැන් විදේහත් කණ්ඩිය සහ පොළොන්නරුව දැන් ඉවර කරමින් ඉන්නවා. ඉතින් ඒක නිසා 26 කට්ටිය ඉවර කරලා දැන් අපි 27 කට්ටියක වැඩ පටන් ගන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි පොඩි සාකච්ඡාවටයක් එහෙම නැත්නම් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් මේ විදිහට මේ මාසේ පුරා කරන්න අපි යෝජනා කරගත්තා. ඒක නිසා 20යි 27 දරුවෝ ප්‍රශ්න කීපයකට අපි කරපු පාඩම් වලින් අවධානය යොමු කරමු. ඒක මං හිතන්නේ ඔයාලටත් ලේසි නේද? සහ නිවාඩු කාලේ ඉන්නකොට මේ ප්‍රශ්නයක් නැතුව දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ පොඩ්ඩක් මොටිවේට් වෙන්න පුළුවන් විභාගයට. ඔයාලට තව අවුරුද්දක් වගේ කාලයක් තියෙන. ඒක නිසා ඒ හැම දෙයක්ම ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි අපි මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව දාලා තියෙන්නේ මේ මාසේ පුරා. පුතේ අපි මේ පුංචි කාරණාවක් කියන දැන් මම 20යි 25 ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය සහ මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරමු. ඊට පස්සේ ලබන සතියේ වගේ වෙනකොට අපි අනුමාන ප්‍රශ්න වගේ හදාගෙන අපි පාඩමින් පාඩමට යොමු කරමු. අද දවසේදී 20යි 25 ප්‍රශ්න දෙකකට අපි උත්තර හොයන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අටවෙනි පාඩම මහජන සම්බන්ධතා පාඩමේ කොටස් දෙකක් පුංචි කොටස් දෙකක් අපි මතක් කරගන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉස්සෙල්ලම මහජන සම්බන්ධතා පාඩමට අවධානය යොමු කරලා ඉමු. මහජන සම්බන්ධතා පාඩමේ අපි ඉස්සෙල්ලම අවධානය යොමු කරන්නේ මහජන සම්බන්ධතා. හරිද? මහජන සම්බන්ධතා අපි අවධානය යොමු කරමු මේ පළවෙනිම වැදගත් කොටසට. ඒ තමයි ඔයාලා දන්නවා මහජන සම්බන්ධතා ආකෘති ඔයාලා 4ක් ඉගෙන ගත්තා. මොකක්ද? මහජන සම්බන්ධතා ආකෘති 4ක්. නේද? ආකෘති 4ක් ඔයාලා ඉගෙන ගත්තා. මහජන සම්බන්ධතා ආකෘති ගැන කතා කරනකොට මේ මහජන සම්බන්ධතා ආකෘති පිළිබඳව ඔයාලට අවධානය යොමු කරනකොට අපිට මතක් වෙනවා මේ ආකෘති 4 හඳුන්වා දුන්න පුද්ගලයන් කවුද? ජේම්ස් ග්‍රූනින් සහ ට්‍රොඩ් හන්ට් නේද? ජේම්ස් ග්‍රූනින් සහ කවුද? ට්‍රොඩ් හන්ට්. මේ දෙන්න මහජන සම්බන්ධතා ආකෘති 4ක් ඉදිරිපත් කළා. ඒ ආකෘති 4 තමයි පළවෙනි එක පුවත් නියෝජිත ප්‍රචාරණ ආකෘති. අහන්න පුළුවන් ප්‍රශ්නයක් සමහර විට ඔයාලා 20යි 27 විභාගෙ ලියනකොට මහජන සම්බන්ධතා ආකෘති 4ක් ලියා ඒ 4 විස්තර කරන්න. එහෙම එන්න පුළුවන්. නේද? අපි දන්නේ නැහැ නේ මොනවා එයිද කියලා. එතකොට මහජන සම්බන්ධතා ආකෘති 4 කවුද නිර්මාණය කරේ? ජේම්ස් ග්‍රූනින් සහ ට්‍රොඩ් හන්ට්. ඒ 4 මොකක්ද? පළවෙනි එක පුවත් නියෝජිත ප්‍රචාරණ ආකෘතිය, දෙවෙනි එක මහජන තොරතුරු ආකෘතිය, තුන්වෙනි එක ද්විමාර්ගික අසමමිතික ආකෘතිය, හතරවෙනි එක ද්විමාර්ගික සමමිතික ආකෘතිය. නේද? අර 13 ටියුට් එකේ මල්ලි දාන්න පුළුවන් නම් අපිට ඒක 20 21 පිටුව 21 පිටුව. ඔන්න ඔයාලට දැන් මම ඒක මේ බලන්න අන්න. පුවත් නියෝජිත ප්‍රචාරණ ආකෘතිය 19 වන සියවසේදී මහජන මතයට බලපෑම් කිරීම සඳහා ප්‍රවෘත්ති නිර්මාණය කරන නියෝජිත ආයතන ඒජන්සි ඇති වුණා. එහිදී ප්‍රවර්ධනය යන අදහස මාධ්‍ය ලෝකයේ ඉදිරියට පැමිණීම එමගින් අතිශෝක්තිය අපි දන්නවා පුවත් නියෝජිත ප්‍රචාරණ ආකෘතිය ඇත්තම නෙමෙයි කිව්වේ නේ. ඒකේ මේ නිකන් අර පොඩි නිකන් අතිශෝක්තියක් තමයි මැව්වේ. අර මං උදාහරණයක් ගත්තා සර්කස් කණ්ඩායමක නේද? ඒකේ එතකොට සර්කස් කණ්ඩායමකේ ප්‍රචාරණය කරනකොට ඒකේ අපිට විතරයි තියෙන නිකන් මේ කොහෙවත් නෑ මාර වැඩ බොරුවට අතිශෝක්තියක් කරන ආකෘතියක් නිර්මාණය කරා. පළවෙනි එක මොකක්ද එතකොට? පුවත් නියෝජිත ප්‍රචාරණ ආකෘතිය. ඒක අතිශෝක්තියෙන් යුක්තව ඉදිරිපත් කිරීම තමයි සිද්ධ කරේ යම් කිසි කාරණාවක් සම්බන්ධයෙන්. හරිද? ඔය වගේ ලක්ෂණ ටිකක් තමයි තිබ්බේ. අපිට ආයෙ බලන්න පුළුවන්.
ඒකමාර්ගික sannivedana බලපෑමක් දක්නට ලැබීම සත්‍ය නොවන දේවල් අතිශෝක්තියෙන් වර්ණනා කරමින් sannivedakaya විසින් තම ඉලක්ක ග්‍රාහක පිරිසට ඍජුවම තොරතුරු ලබා දීම මෙහිදී වුණා. 19 වන සියවසේදී තමයි මේක ආරම්භ වුනේ. කියන්නේ පළවෙනිම ආකෘතිය. හරි? මේක පුවත් නියෝජිත ප්‍රචාරණ ආකෘතිය. ඊට පස්සේ අපිට ටික කාලයක් යනකොට මේක 20 වන සියවසේ කාලෙන් කාලයට ආවේ. ඒක එච්චර සාර්ථක නෑ, එච්චර හොඳ නෑ නේද කියලා හිතලා ඉවරලා ඊට පස්සේ මොකද්ද? මහජන තොරතුරු ආකෘතිය. ඒතර ඔයාලා දන්නවා මහජන තොරතුරු ආකෘතියේදී කෙලින්ම රජයේ නිල නිවේදන වගේ ඒවා තමයි ඒ ආකෘතියට ඇතුළත් වුනේ. දැන් හිතන්න එපා 19 වන සියවසේදී මේ පුවත් ප්‍රචාරණ ආකෘතිය නිර්මාණය වුණා කියලා වර්තමානයේ එහෙම ඒ වගේ ඒවා නැති වෙනවද? නෑ. වර්තමානයේ තියෙනවානේ. ඇඩ්වර්ටයිස්මන්ට් වල තියෙන්නේම තනිකර සමහර විට අතිශෝක්තියනේ. ඒතර අන්න ඒ වගේ ඒවා අයිති වෙන්නේ මොන ආකෘතියද කියලා අහුවොත් ඔයාලට පුළුවන් වර්තමානයේදී නේද? ඇඩ්වර්ටයිස්මන්ට් වගේ ඒවා අයිති වෙන්නේ මොකටද? පුවත් නියෝජිත ප්‍රචාරණ ආකෘතිය. ඊට පස්සේ මහජන තොරතුරු ආකෘතිය. හරිද? මම අර කිව්වේ එක පැත්තකට යනවා අර රජයේ ඉදිරිපත් රජයේ බොරු කියන්නේ නැහැනේ කවදාවත් නේ. රාජ්‍ය බොරු කියන්නේ නැහැනේ. රජයේ දැන් වේකන්සි වගේ ඒවා ගැසට් පත්‍ර වගේ ඒවා නේද? පත්‍රේ දානවා. පත්‍රේ දැම්මහම ඒක ද්විමාර්ගිකද? නෑ. ප්‍රතිචාර ප්‍රතිපෝෂණ එවෙලේ ලබා ගන්න පුළුවන්ද හම්බෙනවද? නෑ. ඒකමාර්ගිකයි. හැබැයි බොරු නෙමෙයි. ඇඩ්වර්ටයිස්මන්ට් වගේ මොකද්ද? බොරු නෙමෙයි. ඇඩ්වර්ටයිස්මන්ට් හැම එකම බොරු නෙමෙයි. මම මේක පැහැදිලි කරන්න ගන්නේ. දැන් මොකද්ද? පළවෙනි එක හරි පුවත් නියෝජිත ප්‍රචාරණ ආකෘතිය, දෙවෙනි එක මොකක්ද? මහජන තොරතුරු ආකෘතිය. ඒක ටිකක් අරීට වඩා ටිකක් සාර්ථකයි, හොඳයි. බොරුම කිව්වේ නෑ. රජයේ දේවල් තමයි කිව්වේ. ඒකමාර්ගිකයි. එක පැත්තකට විතරයි ගලා ගියේ. ඔන්න දැන් තව. එහෙම ඒවා වර්තමානයේ නැද්ද? තියෙනවා. මං කිව්වේ ගැසට් වගේ ඒවා වර්තමානයේ ඒකමාර්ගිකයි නේද? රජය මගින් ප්‍රකාශ කරන නිල නිවේදන වගේ ඒවා ඒකමාර්ගිකයි. හරිද? ඒවා ඉති වෙන්නේ මොකද්ද? මහජන තොරතුරු ආකෘතිය. ඊට පස්සේ තුන්වෙනි එක අපිට කතා කරා මොකක්ද? මේ දැන් ඔයාලා මේවා අතපත ගාලා තියෙන නිසා මම මේ ටට්ටක් ගාලා යන්නේ. හරි? ද්විමාර්ගික අසමමිතික ආකෘතිය. ද්විමාර්ගිකයි. හැබැයි මොකක්ද? ද්විමාර්ගිකයි හැබැයි සමමිතික නෑ. සමාන නෑ. ග්‍රාහකයාගේ පැත්තෙන් ගන්න සමහර දේවල් මේ අයිතිකාරයත් එක්ක බෙදා හදා ගන්න තරම් ප්‍රමාණවත් නෑ. උදාහරණයක් විදිහට දැන් දිනුම් ඇදීම වගේ ඒවා. හරිද? ඒ වගේ අවස්ථා. ලක්ස් කැටයක් ලක්ස් කැටයක කියනවා අපි ලක්ස් ගත්තම රංකාසියක් දෙනවා කියලා. හරි? ඔයාලගෙන් තොරතුරුත් ගන්නවා. ග්‍රාහකයාත් මේකට සම්බන්ධ කර ගන්නවා. හරිද? ග්‍රාහකයාත් සම්බන්ධ කර ගත්තට ඒක සමමිතික නෑ, සමාන නෑ. ඒ කියන්නේ අයිතිකාරයට වගේම ග්‍රාහකයට සමාන මොනවද? සමාන ප්‍රතිලාභ ලැබෙන්නේ නෑ. බලන්න ඒකේ ලක්ෂණ ටික මම දාලා තියෙනවා. 1900 දශකයේ වන විට පරිභෝජන භාණ්ඩ නිෂ්පාදනයේ වැඩිවීම හයින් තරඟකාරී ප්‍රචාරණ ක්‍රමයක් ඇතුළත් වීම. තරඟයක් ඇති වුණාම තමයි මේක ආවේ. අලෙවිකරණ sannivedanයේ ඉලක්ක ග්‍රාහකයන් මත ක්‍රියාත්මක වීම නිසා අසමබර බලපෑමක් ඇතිවීම. ඒ කියන්නේ කොහොම හරි විකුණ ගැනීම වෙනුවෙන් පුංචි බොරුවක් කියන්නත් සිද්ධ වෙනවා. ද්විමාර්ගික sannivedanයක් සිද්ධ වීම නේද? මෙම sannivedana රටාව අතිශය බලපෑම්කාරී පරිසරයක් නිර්මාණය කරනවා. තෑගි දෙන ඒවා පොඩි මානසික අල්ලසන්නේ බන් දෙන්නේ නේ. තෑගි දෙන ඒවා, වට්ටම් දෙන ඒවා. ඒ වගේ ඒවා අර මහජන සම්බන්ධතා ආකෘතිවල අයිති වෙන්නේ මොන ආකෘතියටද? ද්විමාර්ගික අසමමිතික ආකෘතියට. ඊට පස්සේ මහජන සම්බන්ධතා ආකෘතිය හතරවෙනි එක ට්‍රොඩ් හන්ට් සහ ජේම්ස් ක්ලූඩින් කියලා දෙනවා. මොකක්ද? ද්විමාර්ගික සමමිතික ආකෘතිය. එතකොට මහජන සම්බන්ධතා කියන කෑල්ල අපිට එන්නේ මොකෙන්ද? ද්විමාර්ගික සමමිතික ආකෘතිය කියන එක හඳුන්වා දුන්නාට පස්සේ තමයි මේ මහජන සම්බන්ධතා කියන කෑල්ල එන්නේ 1980 න් පස්සේ. එතකොට මහජන සම්බන්ධතා කියන කෑල්ල අර මහජන සම්බන්ධතා ආකෘතිය වල දෙපැත්තම පුතේ. ඔයාලටත් හොඳක් සිද්ධ වෙනවා, මටත් හොඳක් සිද්ධ වෙනවා. දෙගොල්ලොටම සමානයි. ඇත්තනේ මහජන සම්බන්ධතා නේද? ග්‍රාහකයාටත් යමක් ලැබෙනවා, පාරිභෝගිකයාටත් ග්‍රාහකයාගෙන් යම් කිසි උදව්වක් ලැබෙනවා. නේද? දැන් අධ්‍යාපනය වගේ එකක් ගත්තත් එහෙමනේ.
අධ්‍යාපනයේ ගුරුවරයා උගන්වනවා ටියුෂන් එකේ ඒකට ඔයාලා මුදලක් ගෙවන. මටත් ප්‍රතිලාභයක් හම්බෙනවා ඔයාලටත් ඉගෙන ගැනීමේ අවස්ථාව. ඊට පස්සේ එතනින් එහාට ඔයාලා කැම්පස් ගිහිල්ලා එහෙම යන්න. ද්විමාර්ගික සමමිතික ආකෘතිය මේකත් මහජන සම්බන්ධතා ආකෘතිය. නම් හොඳට මතක තියාගන්න මහජන සම්බන්ධතා ආකෘති කීයද? ඔළුවට දාගන්න මහජන සම්බන්ධතා ආකෘති 4යි. 1 පුවත් නියෝජිත ප්‍රචාරණ ආකෘතිය. ඒක බොරු මවාපෑම් තිබ්බේ. ඊළඟ එක මොකක්ද? මහජන තොරතුරු ආකෘතිය. හරිද? ඒක එක පැත්තක් විතරයි. රජයේ තොරතුරු වගේ එක පැත්තකට විතරක් ගලා ගියපු තොරතුරු තියෙනවා. ඊළඟ එක මොකක්ද? ද්විමාර්ගික අසමමිතික ආකෘතිය. ප්‍රචාරණයත් එක්ක තමයි මේක එන්නේ. ඊළඟ එක මොකක්ද? මහජන සම්බන්ධතා ආකෘතිය. අන්තිම එක ද්විමාර්ගික සමමිතික ආකෘතිය. මහජන සම්බන්ධතාව කියන එක හොඳින්ම අපිට ඕන වෙන්නේ මේ ද්විමාර්ගික සමමිතික ආකෘතිය කියන එක. ඔන්න ওই කොටස් ටික. ඊට පස්සේ අපිට ඒ ටියුට් එකේම පල්ලෙහාට යනකොට අපිට තියෙනවා ඉතා වැදගත් කාරණා ටිකක් කතා කරන්න. මහජන සම්බන්ධතාවයේ අවශ්‍යතාව හා වැදගත්කම. ඇයි මහජන සම්බන්ධතාව ඕන වෙන්නේ? ඇයි මහජන සම්බන්ධතාව ඕන වෙන්නේ? එතකොට ලියාගත්තත් කමක් නැහැ. මේක ටියුට් එකේ නැති කට්ටිය මහජන සම්බන්ධතා ක්‍රියාවලිහි වැදගත්කම පිළිබඳව ෆිලිප් ජේ කිචනුත් කියලා තියෙනවා. හරි? Public Relations Principles and Practice කියන කෘතියේ ඒක කරුණු ටිකක් දන්නවා. ඒක වෙනම තියෙනවා. ෆිලිප් ජේ කිචන් කියපු දේවල් වලට අමතරව චුට්ටක් උඩට යමු. තව දේවලුත් තියෙනවා. තේරුණා නේද? ෆිලිප් ජේ කිචන් කියපු කාරණා පහකුත් තියෙනවා. හැබැයි ඊට වඩා තව කාරණාත් තියෙනවා. දැන් විභාගෙදී ඔයාලට 27 බැරි වෙලාවත් ඇහුවොත් එහෙම ෆිලිප් ජේ කිචන් මහජන සම්බන්ධතා අවශ්‍යතා ගැන කතා කරොත් අන්න ෆිලිප් ජේ කිචන් කියපු 4 තමයි ලියන්නේ. හරි? එහෙම නැතුව මහජන සම්බන්ධතාවයේ අවශ්‍යතාවය කියලා කිව්වොත් එහෙම ඔයාලට අර අනිත් කොටසත් ලියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. දැන් උදාහරණයක් විදිහට ෆිලිප් ජේ කිචන් කිව්වා මහජන සම්බන්ධතා කිසියම් කළමනාකරණ කාර්යයක් සිද්ධ කරනවා. කළමනාකරණ කාර්යයක් සිද්ධ කරනවා. ඒක නිසා මේ වගේ දේවල් කරගන්න අපිට මහජන සම්බන්ධතාවය ඕන වෙනවා. මහජන සම්බන්ධතාව මගින් ක්‍රියාකාරකම් හා අරමුණු රැසක් ප්‍රායෝගිකව පුළුල් ලෙස ක්‍රියාවට නංවන්න පුළුවන්. ලේසියිනේ බං. අන කරනවට වඩා කතා කරලා අපිට පුළුවන් කෙනෙක් එක්ක සම්බන්ධතාවය ගොඩනගා ගද්දීනේ. සමහර අයට පුළුවන් අන කරන්න මේක කරන්න මේක නෑ මචං අපි මේක කරමුද වගේ ඇහුවොත් එහෙමනේ. හොඳ මහජන සම්බන්ධතාවයක් තියෙන කෙනෙක්. ඒකෙන් වැඩේ කරගන්න පුළුවන් අරිට අන කරනවට වඩා. ඊළඟ එක බලන්න මහජන සම්බන්ධතාව ද්විපාර්ශ්වික හෝ අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාත්මක වේ. ඔව්. ද්විපාර්ශ්විකව හෝ අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙනවා. එකිනෙකාට අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ක්‍රියාත්මක වෙනවා. ඔයා හොඳ මහජන සම්බන්ධතාවයක් තියෙනවා ඔයා මට ඇවිල්ලා කතා කරනවා කොහොමද කියලා. මමත් හොඳට කොහොමද දෙන්නගේ බලපෑම මත ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ වගේ කාරණා ඉෂ්ට සිද්ධ කර ගැනීමට එහෙම නැත්නම් ඒ වගේ වැඩ කරන්න මහජන සම්බන්ධතාව අපිට අවශ්‍ය වෙනවා. අවශ්‍යතාවය. හතරවෙනි එක තියෙනවා ආයතනයක් හා සම්බන්ධතා පවත්වන්නේ තනි පුද්ගලයෙකු නොව පාරිභෝගිකයන් නැතහොත් ජනතාව වන බව මහජන සම්බන්ධතා පෙන්වා දෙනවා. මේ මොකද කියන්නේ? ආයතනයක් හා සම්බන්ධතා පවත්වන්නේ එක පුද්ගලයෙක් නෙවෙයි. දැන් අපි කියනවානේ මෙහෙම. මොකද්ද? අයියෝ එක්කෙනෙක් නැති වුණාට කමක් නැහැ. එහෙම නෙමෙයි. එයා ගිහිල්ලා ඊට පස්සේ සමාජය තුල ඇති කරන බලපෑම ඒ හරහා ආයතනයට ඇතිවන යම් කිසි කැලල නේ. ඒක නිසා එක්කෙනෙක් එක්ක නෙමෙයි. හරිද? ප්‍රජාවක් එක්ක පාරිභෝගිකින් එක්ක තමයි ගනුදෙනු කරන්න කියලා කියන එක අපිට කියලා දෙනවා මොකෙන්ද? මහජන සම්බන්ධතාව මගින්. නේ? එක මිනිස්සෙක් තරහ කරගන්නවා කියන්නේ ප්‍රජාවක් තරහ කරගත්තා වගේ තමයි. එක්කෙනෙක් එක්ක නෙමෙයි අපි ගනුදෙනු කරන්නේ. එපා නෑ. එයා ගිහිල්ලා ඊට පස්සේ ඇති කරනවා යම් කිසි බලපෑමක් සමාජ. නේ? ඒක ගැන අපිට මතක් කරලා දෙනවා මොකද්ද මහජන සම්බන්ධතා කියන. මහජන සම්බන්ධතා මගින් ඇති කරනු ලබන සබඳතාවයේ කෙටි කාලීන නොව දිගු කාලීන වූවක් බව පැහැදිලි කරලා දෙනවා. නේද? මේක කෙටි කාලීන නෑ පුතා. දිගු කාලීනයි. දිගු කාලීන සම්බන්ධතාවයක් තමයි මහජන සම්බන්ධතා මගින් අපිට කතා කරගන්න එහෙම නැත්නම් සම්බන්ධතාවය ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. කෙටි කාලීන නෑ. මුදල් දුන්න නම් මුදල් දුන්න වැඩේ කරගත්ත අපි එතනින් එහාට සම්බන්ධතාවයක් නෑනේ. ඊට වඩා මහජන සම්බන්ධතා කියන එක මගින් මොකක්ද දීර්ඝකාලීන සම්බන්ධතාවයක් ගොඩනැගෙනවා. ඊට අමතරව ඔයාලට හිතලා ලියන්න පුළුවන් කොටසකුත් තියෙනවා බලන්න. ද වීඩියෝ එක ඔයාලට ආපස්සට මේක ප්ලේ කරලා බලන්න පුළුවන් ඈ.
හරිද? එතකොට ඒක නිසා ඔය තියෙන කොටස් ඔය විදිහටම තියෙනවා. රයිට්. බලන්න. යම් ආයතනයක් හා මහජන සම්බන්ධතා අතර මහජන ගොඩනැගීම අන්‍යෝන්‍ය අවබෝධය හා හොඳ හිත වර්ධනය කිරීමේ කලාව හෝ විද්‍යාව වශයෙන් අවබෝධ කර ගැනීම මහජන සංජානනය හා රුචිකත්වය සමඟ ආයතනික ප්‍රතිපත්ති ක්‍රියා කරන ආකාරය හඳුනා ගැනීම මේ ආදී විදිහට ඔයාලට ගොඩාක් තියෙනවා. අමාරු මේවා ඔයාලගේ ඔළුවට දාගන්න එපා. මේ ලේසි කීපයක් පාඩම් කරගන්න. හරි. ඔය කොටසටම අයිති වෙනවා මහජන සම්බන්ධතා අවශ්‍ය වන අවස්ථා. හරි. අරක මොකක්ද? පැහැදිලිව ලියාගන්න. මහජන සම්බන්ධතා ක්‍රියාවලියෙහි වැදගත්කම පිලිප් ජේ කිචන් කිව්වා. වැදගත් කොටස තමයි අර අපි ඉස්සෙල්ලා කතා කරේ. ඊට පස්සේ තියෙනවා මහජන සම්බන්ධතා ඕන වෙන්නේ මොකද්ද? ඇයි? ඕන වෙන්නේ ඇයි? බලන්න අපි ටක් ගාලා බලමු. මහජන ජීවිතය ඵලදායී කරගන්න, සම්බන්ධතා ඇති කරගන්න, පොදුවේ සියලු ආකාරයේ සාමූහික ක්‍රියාදාම නේද? ගොඩක් කට්ටිය සහභාගී කරගන්න අපිට මහජන සම්බන්ධතාව වැදගත් වෙනවා. නව භාණ්ඩ හෝ සේවා හඳුන්වා දෙන්න මහජන සම්බන්ධතාව ඇති වෙනවා. තරගකාරීත්වයේ පවතින අවස්ථාවක එකෙන් ජයග්‍රහණය කරන්න අපිට මහජන සම්බන්ධතාව ඕන වෙනවා. හරි? ආයතනයක් වෙත නැතිවන අයහපත් ව්‍යාජ ප්‍රසිද්ධිය මත ප්‍රතිරූපයට වන හානි අවම කිරීම සඳහා මේ ආදී විදිහට ගොඩාක් තියෙනවා. චුට්ටක් උඩට පෙන්නන්න මම. හරි. ඔය තියෙන. හරි. රයිට්. ඔය ටික ඔළුවට දාගන්න ඔය ටික වෙන වෙනම ඔළුවට දාගන්න මහජන සම්බන්ධතා ආකෘති ටික සහ මහජන සම්බන්ධතාවය ඇයි ඕන වෙන්නේ කියලා. රයිට්. ඊළඟට අපි යමු 20යි 25 පුතේ මොකක්ද පේපරේ සාකච්ඡා කරන්න. පේපරේ දෙවනි ප්‍රශ්නේ තමයි මම ගත්තේ. අපි එහෙම ප්‍රශ්න තැනින් තැන කරගෙන යමු. අනුමාන ප්‍රශ්නත් ඔහොම කරමු. ඕනම කොටස් ටිකත් අපි මතක් කරගමු 20යි 27 දරුවන්ට. හරි බලන්න. 20යි 25 පේපර එකේ ඔයාලට මම පෙන්නනවා දැන් දෙවනි ප්‍රශ්නේ ඔය තියෙන්නේ 20යි 25 ප්‍රශ්නේ දෙවනි ප්‍රශ්නේ මේ තියෙන්නේ ඇයි එක කරමු මේක මං ගත්තේ මේ ඔයාලට මේ අර ලියන්න ඕන විදිහක් තියෙනවා ඒක ගැන කියලා දෙන්න ඈ රයිට් ගන්නකෝ යටත් විජිත සමයේ සිට දේශීය වශයෙන් වාර්තා හා කෙටි චිත්‍රපටි නිෂ්පාදනයට මුල් වූ රාජ්‍ය ආයතනය නම් කරන්න හරිද ලේසි කොටසක් අර සමකාලීන මාධ්‍ය ප්‍රවණතා 11 වෙනි පාඩමේ හරි සමකාලීන මාධ්‍ය ප්‍රවණතා යටතේ ඒ කියන්නේ විකාශනය ශ්‍රී ලංකාවේ එනකොට සිනමාවට වෙන් වෙලා තියෙනවා වෙනම කොටසක් නේ රජමූලිකව තමයි මුලින්ම ක්‍රියාත්මක වුණේ ඊට පස්සේ ඔය පෘතුගීසි ලන්දේසීය ආක්‍රමණයෙන් පස්සේ කොහොමද sannivedanaya දියුණු වීම සඳහා ශ්‍රී ලංකාවේ විවිධ දේවල් සිද්ධ වුණේ නේ පානදුරාවාදේ වගේ ඒවා ඇවිල්ලා එතකොට දේශීය අය පටන් අරගෙන ප්‍රමෝෂන් ටික තමන්ගේ නේද අපේ දේශීයත්වය එතකොට බයිබලේ ප්‍රමෝට් කරනවා එහෙම පල්ලිය නේද ඒ වගේ දේවල් ටිකක් වුණානේ ඊට පස්සේ ඔක එක තැනක තියෙනවා සිනමාව කොහොමද බලපෑවේ කියලා හරි සිනමාව කොහොමද බලපෑවේ කියලා අරක මල්ලි පෙන්වන්නකො 63 පෙන්වන්න මං ඔයාලට දෙන්නම් ඒ ප්‍රශ්නෙට උත්තරේ හරි අන්න ශ්‍රී ලංකයේ මුද්‍රිත sannivedanaya සන්ධිස්ථාන ඊට පස්සේ ගුවන් විදුලි මාධ්‍ය අන්න සිනමාව මොකක්ද අහලා තියෙන ප්‍රශ්නේ අහලා තියෙන්නේ යටත් විජිත සමයේ සිට නේද දේශීය වශයෙන් වාර්තා හා කෙටි චිත්‍රපට නිෂ්පාදනයට මුල් වූ රාජ්‍ය ආයතනය නම් කරන්න කිසිම ප්‍රශ්නයක් නෑ ලියන්න පුළුවන් උත්තරේ මොකක්ද රජයේ චිත්‍රපට නේද GUF එක හරි එතකොට GMU කියලා මේකේ තියෙන මේකේ වැරදි GMU නෙමෙයි වෙන්න ඕනේ GFU Government Film Unit එහෙම නැත්නම් රජයේ චිත්‍රපටි අංශය නේද කියලා කිව්වොත් එයාලා බලාපොරොත්තු වෙන උත්තරේ තමයි GFU කියන උත්තරේ හරි නේද GFU කියන උත්තරේ GFU හරිද GFU හරි මේක අගම ඉඩ නැතිනවා නැත්ත එක GFU එච්චරයි හරි දන්නවනේ මේ උත්තරයට ලකුණු 4ක් හම්බ වෙනවා
ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ බලන්න. දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා දෙවෙනි ප්‍රශ්නේ මාත් ගන්නම් ප්‍රශ්නේ තියෙනවානේ. දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා නිර්වාචික sannivedanaya අංග දෙකක් නිදසුන් ඇසුරෙන් පැහැදිලි කරන්න. දැන් නිර්වාචික sannivedanaya එන්නේ කොතනටද? අපි දන්නවා තුන්වෙනි පාඩමේ හරිද? sannivedana ස්වරූප හරි. ස්වරූප කීයක් තියෙනවද? ස්වරූප තියෙනවා 9ක්. 1 වාචික 2 නිර්වාචික 3 ශ්‍රව්‍ය හරි. පිළිවෙලට ඕනේ දෘශ්‍ය හරි. ඊට පස්සේ 5 කතන 6 ලිඛිත 7 විධිමත් 8 අවිධිමත් 9 නැත්තේ මොකද්ද? රූපණය. ඔකනේ 9. දැන් එතකොට අහන්නේ ප්‍රශ්නේ මොකක්ද? නිර්වාචික sannivedanaya අංග දෙකක්. පුතේ අපිට හොඳට මතකයි නිර්වාචික sannivedanය ඔයාලගේ ටියුට් එක බලන්න මම මෙහෙම බෙදලා ඇති නිර්වාචික sannivedanය සිරුරු බස හරිද? සිරුරු බස ඊට පස්සේ සංඥා සිරුරු බස සහ සංඥා කියලා තියෙනවා. සිරුරු බස සහ සංඥා. නිර්වාචික කොටස් දෙකයි සිරුරු බස සංඥා සංකේත කියලා කොටස් දෙක. එහෙනම් මොකද්ද මේ අහන්නේ? නිර්වාචික sannivedanaya අංග දෙකක්. මේ දෙක උත්තර විදියට ලියන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙමයි. උත්තරය අපිට ගන්න පුළුවන්. එතකොට මොකද? සිරුරු බස ගන්න පුළුවන් නේ. සංඥා පුළුවන්, සංකේත ගන්න පුළුවන්. හරිද? ඊට අමතරව මොනවද? මේ වගේ අංග සිරුරු බස කියන්නේ මොකක්ද? මුහුණෙන් ඉඟි නේද? එතකොට ඉඟි මොනවද? අපි සංඥා සංකේත නිහඬ බව ඉඟි මුහුණේ ඉරියව් ඒ වගේ ඒවා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ සංඥා භාෂාවට මොකද්ද ගන්නෙ? සංඥා භාෂාවට අපිට ගන්න පුළුවන් පාරේ නේද? පාරේ තියෙන සංඥා එතකොට පාට හරි ඒ වගේ ඒවා ගන්න පුළුවන්. පාට හරි. මුහුණේ ඉරියව් වැස් සබඳතා නිර්වාචිකයකට ගන්න පුළුවන්. සංඥා සංකේත වලට ගන්න පුළුවන්. සිතියම් මාර්ග සලකුණු ඒ වගේ ඒවා ගන්න පුළුවන්. වඩාත් නිවැරදිව ලිව්වොත් සිරුරු බස සංඥා සංකේත ඔය දෙකෙන් එකක් ලියවිලා ඒ යටතේ අරව උදාහරණ ඕනේ නැහැ නිකන් ලිව්වත් කමක් නැහැ. මේ දෙකේ අහන්නේ අංග දෙකක් නිදසුන් ඇසුරෙන් පැහැදිලි කරන. ඒ කියන්නේ අනිවාර්යෙන්ම නිදසුන් ලියන්න ඕනේ. සිරුරු බස කියලා ලිව්වා. සිරුරු බස ගැන හැඳින්නුවා. ඊට පස්සේ නිදසුන් දෙකක් ලිව්වා. සංඥා කියලා ලිව්වා. ඊට සංඥා ගැන හැඳින්නුවා. හරි. සංඥා දෙකක් ලිව්වා. තේරුණා නේද? හරි. දීලා ඇති ටියුට් එකේ වෙනම තුන්වෙනි පාඩමට අදාළ. හරි නේද? රයිට්. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ බලන්න. දැන් ඔයාලා ටියුට් එකත් එක්ක යන් ඈ මේ මගේ ෆිසිකල් ක්ලාස් වල හිටපු දරුවෝනේ. ඉන්න දරුවෝනේ. හරි. ඒක නිසා මේ ඒ ටියුට් එකත් එක්ක යමු. ඊට පස්සේ බලන්න ඕන්නම් මම ඔයාලට ඕන්නම් පෙන්වන්නත් පුළුවන් ඒ කොටස අපි ඒකේ තුන්වෙනි පාඩමට යන්කෝ මල්ලි එහෙම කොහොම පෙන්නලා එතකොට ලේසි නෝට් එකක් නැති කෙනෙක් කවුරු හරි ඉන්නවනම් ටක් ගාලා ඒ කට්ටියට තුන්වෙනි පාඩමේ තවයක් යන්න ඕන. ඔය ටික ඉවර වෙලා නෑ තවයක් ඕකේ තවයක් රයිට් තවයක් හරිද? තවයක් ඕන් ඔතන හරි බලන්න ඔන්න බලන්න මම එතනටම
sannivedana ස්වරූප මම අර කිව්ව ටික තියෙනවා. ඊට පස්සේ ඕකේ අපිට යන්න ඕන නිර්වාචික sannivedanaya කියන කොටසට. නිර්වාචික sannivedana. වාචික right ඔය තියෙන්නේ. ලිඛිත හෝ කතන වචන භාවිතයෙන් තොරව එක් පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙක් වෙත තොරතුරු ඉදිරිපත් කිරීම නිර්වාචික sannivedanayයි. විධිමත් භාෂාවක් නොමැති කාලයේ මිනිසා සිය sannivedana අවශ්‍යතා පිරිමසා ගත්තේ නිර්වාචික sannivedana ක්‍රමෝපායන් භාවිතයෙනි. නිර්වාචික sannivedanයේ ප්‍රධාන වශයෙන් සංඥා භාෂාව හෙවත් සිරුරු බස හා සංකේත භාවිතා වේ. සංඥා බස, සිරුරු බස සහ සංකේත භාවිතා වේ. අන්න සංඥා භාෂාව තියෙනවා යට නේද? ශ්‍රව්‍ය සංඥා හා දෘශ්‍ය සංඥා ඇතුළත් වේ. සංකේත සංඥා, පින්තූර, සටහන්, පොස්තර ඔය අදාළ කරුණු ටික ලියුණා නම් ඇති. මුහුණේ ඉදිරිපත් වන ප්‍රකාශනයන් ඉරියව්, ඉඟි මුද්‍රා, නර්තන විලාස, අභිනයන් ආදී අන්තර්ගත වේ. ඒක මේකේ තියෙන විදිහට ඕනේ නැහැ. හරිද? ඒක ඔයාලට නෝට් එකක් දීලා තියෙන නෝට් එකත් අරගෙන ඔයාලට ඒක නිර්මාණය කරගන්න පුළුවන්. හරි නේද? right. මට ඕන වෙන්නේ මේ පාඩම මේ කොටස් ටික කතා කරගෙන යන්න. ඊට පස්සේ බලන්න තියෙනවා 3වෙනි ප්‍රශ්නේ ලකුණු 12ක් හම්බෙනවා. අරකට ඕනි උදාහරණ මාධ්‍ය සංස්කෘතියේ ලක්ෂණ 3ක් කෙටියෙන් විස්තර කරන්න. අපි දන්නවා මාධ්‍ය සංස්කෘතිය කියන්නේ 12 වසරේ කීවෙනි පාඩමද? 5 වෙනි පාඩම. ඒකේ sannivedana වර්ගවල හරිද? sannivedana වර්ග කොටසේ තමයි තියෙන්නේ. සමහ වෙන්න ඕනේ. සංස්කෘති වර්ග. සංස්කෘති වර්ග. හරි සංස්කෘති වර්ග මොනවද? 1 ටිකක් දැන් නැවත අප්ඩේට් කරගන්න. සංස්කෘති වර්ග තියෙනවා 1 සාම්ප්‍රදායික සංස්කෘතිය. සාම්ප්‍රදායික සංස්කෘතිය. 2 ජන සංස්කෘතිය. සංස්කෘතිය නෙවෙයි නැත්තම් මං sannivedana කියනවා. මතක වෙනවා. කෘතිය. ඊට පස්සේ 3 මොකක්ද? සාම්ප්‍රදායික ජන ඊට පස්සේ සම්භාව්‍ය. 4 ජනප්‍රිය. දැන් උඹලට එන්න ඕනේ වතුර වගේ නේද? ඔයාලා පාඩම් කරන දරුවෝනේ. ජනප්‍රිය. එතකොට මාධ්‍ය අවසාන ගෝලීය. හාද? නේ. දැන් අහන්නේ මොකක්ද? මෙන්න බඩු. මාධ්‍ය සංස්කෘතිය. දැන් 20යි 25 මාධ්‍ය සංස්කෘතිය ගැන අහලා තියෙනවා ඈ. 20යි 20 ඔව්. හරි. 20යි 26 20යි 27 මාධ්‍ය සංස්කෘතිය ගැන අහලා තියෙනවා. ජනප්‍රිය සංස්කෘතිය ගැන දැන් අපිට නිකන් පොඩ්ඩක් හිතෙනවා මේ පාර නිකන් ගෝලීය සංස්කෘතිය වගේ අහයි වාගේ කියලා එක. පොඩ්ඩක් හිතෙනවා. හරි? අහයි වගේ කියලා හිතෙනවා. හරි. ඊට පස්සේ මොකක්ද අහලා තියෙන්නේ? ඒ ප්‍රශ්නේ මාධ්‍ය සංස්කෘතියේ ලක්ෂණ 3ක් හැටියෙන් විස්තර කරන්න. මාධ්‍ය සංස්කෘතිය කොයි වගේද ළමයි? මාධ්‍ය සංස්කෘතිය නිර්මාණය වෙන්නේ මං හැමදාම කියනවා මොකක්ද? අර ජනමාධ්‍ය එහෙම නැත්නම් රූපවාහිනිය මූලික කරගෙන. එතකොට පුළුවන් ජනමාධ්‍ය මූලික කරගෙන ගොඩනැගුණු සංස්කෘතිය මාධ්‍ය සංස්කෘතිය වේ. තාක්ෂණය මූලික වෙච්ච සංස්කෘතියක් තාක්ෂණය මූලික කරගෙන තමයි මාධ්‍ය සංස්කෘතිය නිර්මාණය වෙන්නේ නේද? මාධ්‍ය සංස්කෘතිය තුල සමාජයට විශාල බලපෑමක් සිද්ධ වෙනවා නේද? මාධ්‍ය සංස්කෘතිය කොයි වගේද කියන එක තමයි ඔයාලට මේකෙන් අහලා තියෙන්නේ. හරි. අපිට අර 12 ටියුට් එකේ මම ඊතර පෙන්නන්නම් ඔයාලට. ඒකට අදාළව කොටස් ටිකක් තියෙනවා. කරන් ගියාද? ගිහිලාද? හරි. ජනමාධ්‍ය මතින් ගොඩනැගීම, තාක්ෂණය සමග ප්‍රබල සම්බන්ධතාවයක් පැවතීම, ගතික වීම නේද? ව්‍යාපාරික ආධිපත්‍යයක් පැවතීම මේ වගේ දේවල් මූලිකවම ලියන්න පුළුවන්. මම දීලා තියෙන්නේ. හරි. තව චුට්ටක් මල්ලි ඕක තවයක් 5 වෙනි පාඩම. ආයෙ පෙන්නන්න 5 වෙනි පාඩම. තවයක්. අපේ මේ පසින්දු ලොකු උදව්වක් කරනවා ඔයාලට ඈ. අන්න හරි. අන්න බලන්න.
සාම්ප්‍රදායික සංස්කෘතිය, ජන සංස්කෘතිය, සම්භාව්‍ය සංස්කෘතිය, ජනප්‍රිය. රයිට්. අපි අහන්නේ මාධ්‍ය සංස්කෘතිය. අපි යමු මාධ්‍ය සංස්කෘතියට. ඔන්න උත්තරේ. හරිද? හා. රයිට්. තව යම් මල්ලි පල්ලෙහාට. තව යම්. ඔය තියෙන්නේ මාධ්‍ය සංස්කෘතිය වහ වහා වෙනස් වෙනවා. ඒකේ විශේෂතාවනේ අහන්නේ. මිනිසුන්ගේ ජීවන ක්‍රමය බවට මාධ්‍ය පත්වීම නේද? ඒ වගේ දේවල් ලියනවා. ඔයාලා දන්නවා. ඔයාලා දැන් දීලා තියෙන්නේ මම. හරිනේ? හරි. ඊට පස්සේ මම මේ ප්‍රශ්නේ ගත්තේ එක හේතුවක් නිසා පුතේ. ඔයාලට නැවත නැවතත් මතක් කරන්න 4 වෙනි ප්‍රශ්නේ ලකුණු 16ක් හම් වෙන ප්‍රශ්නේ. ඒක වැදගත් වෙනවා. ඔයාලට බැලූ බැලමට මේක ලේසි වගේ පෙන්වන්නට මේකේ අහන උත්තරේ ඊටා වෙනස්. මේකේ අහන උත්තරේ ඊටා වෙනස්. අපි ලියන්න ඕනේ වෙනස් විදියට. ඒක නිසා තමයි මම මේක ගත්තේ. 4 වෙනි ප්‍රශ්නේ බලන්න. ඔබ තෝරාගත් ජනමාධ්‍යයක් ඇසුරෙන් සංනිවේදන ක්‍රියාවලියේ මූලිකාංග 4ක් පිළිබඳව විග්‍රහ කරන්න. පුතේ මූලිකාංග 4ක් කියවට මූලිකාංග අපි දන්නවා 11ක් තියෙනවා. කවුද? සංනිවේදකයා, සංදේශ, නාලිකාව, ග්‍රාහකයා, බලපෑම, ආකේතකරණය, විකේතකරණය නේද? ප්‍රතිචාර ප්‍රතිපෝෂණ, බාධක, අත්දැකීම් පසුතලය නේ? බාධා ഘോഷා, අත්දැකීම් පසුතලය වගේ මේවා 11ක් තියෙනවා. එතකොට මේවා ලියුවට හරියන්නේ නැහැ. පුතේ මොකද්ද අහලා තියෙන්නේ? ජනමාධ්‍යට විශේෂ කරගෙන අහන්න ඕනේ. එතකොට ඔයා ජනමාධ්‍යයක් ආරූඪ කරගෙන තමයි සංනිවේදකයා ලියන්න ඕනේ. හරි? ඔය වගේ ප්‍රශ්න මේ පාර ටිකක් එන්න පුළුවන්. මොකද තියරි කොටස්ම නිකන් අහන්න නැතුව ඒක ප්‍රායෝගිකව ලියන විදිහක් මේ පාර බලන්න පුළුවන්. ඒක නිසා මම කියන්නේ දැන් ඔය අපි නිකන් බලනවානේ මේ පාර නේද? එතකොට නිකන් 26 අයියලා අක්කලට මං කිව්වේ අනිවාර්යෙන් මේ වගේ එකක් එන්න. මේක වගේ ආකෘතියක් එන්න බෑ. මම එකම එන්න බෑ. හරිද? එකම එන්නේ නෑ. හැබැයි අර ඒ වගේ ඇසුරෙන් ලියන්න ජනමාධ්‍ය එයාලට ඇතුළට දාගෙන ලියන්න නේ. අන්න එහෙම එන්න පුළුවන්. නිසා පොඩ්ඩක් ඔළුවේ තියාගෙන යන්න. එහෙම වුණොත් මේකේ තියරි කොටස විතරක් ලියලා හරියන්නේ නැහැ. අරකට ආරූඪ කරගෙන ලියන්න. තේරුණා නේද? හරි. හරි. මේකේ මාකින් ස්කීම් එක මං අතේ තියෙනවා. මේකේ තියලා තියෙනවා සැලකිය යුතුයි ජනමාධ්‍යයක් ඇසුරෙන් මූලිකාංග 4ක් විග්‍රහ කර තිබිය යුතුයි. මූලිකාංග 4 මාධ්‍ය 4කින් නුවද කම් නැත. මාධ්‍ය 4කින් වත් කම් නැහැ. ඒ කියන්නේ මාධ්‍ය ප්‍රශ්නයක් නෑ. ලකුණු 16ක් හම්බෙලා තියෙනවා. හරි නේද? රයිට්. ඊට පස්සේ අපිට සමාවෙන්න. තව අපිට පළවෙනි ප්‍රශ්නේ කරන්න පුළුවන් නේද? පළවෙනි ප්‍රශ්නේ කතා කරමු. වර්තමාන සමාජය තුළ භාවිතා කරන අවිධිමත් sannivedana ක්‍රම දෙකක් නම් කරනවා. මේවා ඔයාලා කරලා ඇත්තේ. ඕපදූප නේද? ඒක තියෙන්නේ මේකෙම තමයි අර sannivedana තුන්වෙනි පාඩමේම තමයි තියෙන්නේ. ස්වරූප. දැන් අයියලා අක්කලට මං කියලා තියෙන්නේ අනිවාර්යෙන් ස්වරූප ටිකක් වැඩිපුර බලා ගන්න කියලා වෙලා. අවිධිමත් sannivedana. හරි? එතකොට මොකක් දෙන්නේ? කේලම්, කටකතා නේද? ඒ වගේ ඒවා. ඕපදූප, කැලෑ පත්තර. තොර ඔයාලා මෙහෙම ලිව්වත් හරි. ෆේක් ප්‍රොෆයිල්ස් නේද? ඒවත් හරි. ඒවත් අපි ඉගෙන ගත්තනේ. ඒ වගේ ඒවා. ඊට පස්සේ දෙවැනි ප්‍රශ්නේ අහනවා ඊටමත් වැදගත් අතත්්‍ය sannivedanයේ ප්‍රයෝජන දෙකක් කෙටියෙන් පැහැදිලි කරන්න. අතත්්‍ය sannivedanයේ ප්‍රයෝජන අතත්්‍ය කියන්නේ අල්ලන්න බෑනේ නේ. ඒකත් sannivedana ස්වරූප වලින්මයි හැදෙන්නේ. සමා වෙන්න ඕනේ වර්ග වලින්. ඒක තුන්වෙනි පාඩමෙන් හැදලා තියෙන්නේ. නේද? මේ ආකෘතිය බලද්දි අවුරුදු 4ක් විතර ඔයාලට පේපර් ටික අරගෙන බලපොම් මේ එන කොටස් ටික පොඩ්ඩක් මෙන්න මෙහෙම කියලා ගෙස් කරන්න පුළුවන්. තේරුණාද? හරි. අතත්්‍ය sannivedanයේ ප්‍රයෝජන දෙකක් කෙටියෙන් පැහැදිලි කරන්න අධ්‍යාපන කාර්යය සඳහා යොදා ගන්න පුළුවන්, සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන්, ව්‍යාපාරික කටයුතු වලට යොදා ගන්න පුළුවන්, ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් යොදා ගන්න පුළුවන්, නිර්මාණාත්මක කාර්ය යොදා ගන්න පුළුවන්. ওই ටික විස්තර කිරීමයි කරන්න ඕන. තේරුණා නේද? අතත්්‍ය sannivedanය කියන්නේ මොකක්ද කියලා මේකේ අහලා නැහැ නේ. උඹට පොඩ්ඩක් වචන දෙකක් විතර ලිව්වලා අතත්්‍ය sannivedanය කියන්නේ මෙහිමයි ජංගම දුරකථනය එතකොට අන්තර්ජාලය භාවිතා කරමින් සිදු කරන sannivedana කාර්යයන්ට අපි අතත්්‍ය sannivedanය කියලා කියනවා නේ. එහෙම පොඩි හැඳින්වීමක් කරලා අර දෙක ටක් ගාලා ලියන්න පුළුවන් කාරණා දෙක ලකුණු හම්බ වෙනවා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ හරි දැන් මේ කියන ඒවා බලා ගන්න. ඔයාලට නැවත රෙකෝඩින් අහන්න පුළුවන් නිසා මම මේක ටක් ටක් ගාලා කියාගෙන යන්නේ.
සාම්ප්‍රදායික sannivedana ක්‍රමයක් ලෙස ජන කවියෙහි දක්නට ලැබෙන ලක්ෂණ තුනක් උදාහරණ සහිතව. දැන් හොඳට මතක බලන්නකෝ. සාම්ප්‍රදායික sannivedana ක්‍රමයක් ලෙස ජන කවියෙහි දක්නට ලැබෙන දැන් බං ජන කවි කියන්නේ සාම්ප්‍රදායික sannivedana ක්‍රමයන්. එතකොට ඔයාලා සාම්ප්‍රදායිකයේ සුවිශේෂීතාත් ඉගෙන ගත්තනේ. නේද? සුවිශේෂීතා ඉගෙන ගත්ත මොනවද? 4 පළවෙනි එක සරල බව. තේමාත්මක අන්තර්ගතය. ඊට පස්සේ සංස්කෘතික සන්දර්භය අවම පිරිවැය. සුවිශේෂීතා. ප්‍රයෝජන වෙනම තියෙනවද? ප්‍රයෝජන වෙනම තියෙනවා. සුවිශේෂීතා වෙනයි ප්‍රයෝජන වෙනයි. දැන් අර හතරම මේකට ලිව්වත් කමක් නැහැ. නේද? මොකද ජන කවිය ආයත් වෙන්නේ හැබැයි ඊට විශේෂ දේවල් මුඛ පරම්පරාවෙන් පැවතීම. කතෘ අඥාතයි නේ කතෘ හොයන්න බෑ. හරි සරලයි සරල බස් වහරක්. එහෙනම් අරක ලියනවට වඩා අමතකම නම් ඉතින් මොන මල දානයක් කරන්නද? අමතකම නම් ඉතින් මේ ලියන්න බෑ නෑ. අයියෝ අමතක වෙන්නේ නෑනේ බං. අර ඒකට විශේෂ කරලා ලියන්න ඕනේ ජන කවිය. මුඛ පරම්පරාවෙන් පැවතෙනවා සරල බස් වහරක් යොදාගෙන තියෙනවා. ඒකේ ලක්ෂණ විශේෂතා ලියන්න ඕනේ. ඒකල එක පැහැදිලි කරන්න ඕනේ. ඒක අමාරු නෑ. හරි. හතරවෙනි ප්‍රශ්නේ බලන්න. නිර්මාණ අන්න වැදගත් ප්‍රශ්නයක් ඉතා. නිර්මාණශීලීත්වය අර්ථ සිද්ධි පිළිබඳව ජේම්ස් වොට්සන් සඳහන් කළ කරුණු 4ක් දක්වා ඉන් 2ක් උදාහරණ දක්වමින් පැහැදිලි කරන්න. මම දැන් පෙන්නන්නම් ඔයාලට තියරි කොටස 7 වෙනි පාඩමේ මල්ලි 12 13 7 වෙනි පාඩමේ මුලටම ගත්තා නම් හරි. ඔව්. මුල. ඕක පෙන්නුවා නම් හරි. අපිට හොයාගන්න පුළුවන්. හරි. යන්න ඔව්. තව නෑ යා. ජේම්ස් වොට්සන් නැමති sannivedanaචාර්යවරයා sannivedana අධ්‍යයනය කරන කුමක්ද යන පොතෙහි එක් පරිච්ඡේදයක් හැඳින්වුවේ sannivedanaය සහ නිර්මාණශීලීත්වයයි. අර අතේ ඇඟිලි 10ට ලිව්ව එක නේද මේ? ඔව්. අහන්නේ මොකද්ද ප්‍රශ්නේ? අහන්නේ නිර්මාණශීලීත්වයේ අර්ථ සිද්ධි පිළිබඳව ජේම්ස් වොට්සන් සඳහන් කළ කරුණු 4ක් දක්වා ඉන් 2ක් උදාහරණ දක්වමින් පැහැදිලි කරන්න. මොනවාද තියෙන්නේ? බලන්න. ගැටලු විසඳා ගැනීමට හේතු වේ. ඒකලා ඒක විසඳගන්න කොහොමද ගැටලු නිර්මාණාත්මකව විසඳගන්නේ? නිර්මාණාත්මකව sannivedanaya කරලා නේද? තරහෙන් කතා කරනවා නම් අපිත් තරහෙන් කතා කරොත් ගේමෙන් කතා කරොත් ඇවිලෙන්නේ නැද්ද? ඇවිලෙනවා. එහෙනම් මොකක්ද? විහිළුවෙන් මොනවා හරි දෙයක් කිව්වොත් සමහර විට තරහ ගියපු කෙනාට තරහ නැති වෙලා ඒක පාලනය වෙලා යන්න පුළුවන්. අන්න ගැටලු විසඳා ගන්න පුළුවන් මිනිසුත් එක්ක. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? ඊට පස්සේ පෙළඹවීමක් ඇති කරබයි. උද්‍යෝගී භාවයෙන් යුතු ක්‍රියාශීලීත්වයක් ඇති කරබයි. අදහස් පනගැන්වීමට උපකාරී වේ. ඉතින් පුතේ මොකද්ද වෙන්නේ? මේකෙන් 2ක් සම වෙන්න ඕනේ. 4ක් ලියලා ඒක කොහොමද වෙන්නේ කියලා පැහැදිලි කරන්න ඕනේ. හරි? අපි නිකන් බලමුකෝ උද්‍යෝගී භාවයෙන් යුතු ක්‍රියාශීලීත්වයක් ඇති කරන්නේ කොහොමද? නිර්මාණශීලීව වැඩ කරනකොට ඒ පුද්ගලයා නේද? ඒ පුද්ගලයාත් එක්ක ඉන්න ප්‍රජාවට සහ ඒ අනිත් වැඩ කරන අයටත් උද්‍යෝගයක් ඇති වෙනවා. ඒ හරහා අපිට වැඩ රාජකාරී ඉතා ඉක්මනින් කරගන්න පුළුවන්, විධිමත්ව කරගන්න පුළුවන්, ඉතා හොඳින් කරගන්න පුළුවන් නේ. ඒ හරහා අපිට ආර්ථික වාසි ලැබෙන්න පුළුවන්. මේ විදිහට ලියන්න ඕනේ. තේරුණාද? එතකොට ඒ ටික අපේ විෂය නිර්දේශය ඇතුලේ නෑ පුතේ. අපිට කරුණු දුන්නාම ඒක මොකද්ද කරන්න ඕනේ? ඒක හිතලා ඔයාලා ලියන්න ඕනේ. ඒ වෙලෙට තාර්කිකව ඒ ටික කරුණු ටික ගොඩනගා ගන්න ඕනේ. තේරුණා නේද? ඉතින් ඔය ප්‍රශ්න දෙක සහ ඔය තියරි කොටස අපි කරනවා මලි කොච්චරක් වෙලා ගියද? පැයක්වත් නැද්ද? හරි. ඒක නිසා අපි හැමදාම මේ විදිහට ඔයාලට අපි කතා කරමු. ඒ කියන්නේ වැඩක් නැති වෙන්නේ නැහැ. කාරණා ටික මතක් වෙනවනේ නේද දරුවෝ? නිවාඩු කාලේ නිකන් ඔය පාන් ගිල ඉන්නවට වඩා රොටි කකා ඉන්නවට වඩා මේ වගේ වැඩක් කරන එක හොඳයි. ඉතින් ඒක නිසා ලබන සතියේ අපි ඔයාලා දාන්න ඔයාලා මට දාන්න මෙන්න මේ ප්‍රශ්න අපි කරමුද සර් මෙන්න මේවා කරමුද කියලා අන්න එහෙම දාන්න. එතකොට sannivedanaya කරගෙන අපිට යන්න පුළුවන්. ඉස්සර මෙන්න මේ කොටස අමාරුයි සර් අපි ආයෙ පාරක් කරමු සර්. එහෙම කරමු. එතකොට ප්‍රශ්න ඇසුරෙන් අපි විසඳගෙන යමු. මම හිතන්නේ ඒක ඉතා සාර්ථක ක්‍රමවේදයක්. හරි එහෙමනම් වීඩියෝ එක බලන්න. එතකොට මේකේ අපි ඔයාලට අර LMS එකට ගිහිල්ලා ඒක පසින් තමයි අත්‍තරම කිව්වේ. ඒක අමාරු නම් ඔයාලට කම්ප්ලිකේට් වගේ නම් අපි මේ දැන් මේ ඔය ගෲප් වලට ඔයාලගේ දාන්න ලින්ක් එක දාපුවම ඔයාලට ඒ ලින්ක් එක ඇතුළට ගිහිල්ලා YouTube එකේ තියෙනවා බලන්න පුළුවන්. තේරුණා නේද? YouTube එකේ බලන්න පුළුවන් අපි මේ විදිහට හදලා දාන්න. හරි නේද? එහෙනම් ආයිබෝවන් ජය වේවා සුබ වේවා ඈ.